තෙරුවන් සරණයි පුතේ. මේ ඔයා මේ ප්‍රශ්නයක් ඇහුවනේ. ඒකට උත්තර තමයි දැන් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඔයා ඇහුවනේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. මේ ඒකේ මොකද්ද තියෙන ලොකු තේරුමක් දවසක් මේ මම කිව්වේ පස්සේ වෙන වෙලාවක කියන්නම් කියලා. ඒක තමයි දැන් මේ කියන්න හදන්නේ. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා උදේට කියනවා අපි පන්සිල් ගන්නකොට බුදුන් වඳිනකොට එතකොට දවල්ට කියනවා හවසට කියනවා රැට නිදා ගන්න යනකොට කියනවා මේ සබාවක් අපි පටන් ගන්න හදනකොට පන්සිල් ගන්නකොට අපි කියනවා පන්සල් ගිහිල්ලා කියනවා හැම වෙලාවෙම මේක අපි කියනවා. නමුත් ඉතින් ඕක කියන්නම් වාලේ කියනවා ඕකේ මොකද්ද තේරුම කියලා ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. මේ කියන්නම් වාලේ ඔහො කියනවා. ඉතින් මම බුදුන් සරණ යමි කීරිවල හිතාගෙන කියනවා. ඉතින් ඇත්තම කිව්වොත් දැන් උතන තේරුම සරණ කියලා කියන්නේ පිහිට නෙමෙයි. පටලව ගන්න එපා. දැන් අපි දෙවි පිහිටයි කියලා කියනවනේ. ඒ කියන්නේ පිහිට බලාපොරොත්තු වෙනවා. පිහිටක් අපිට බලාපොරොත්තු වෙනවා කියලා ඉවර වෙලා එකක් තමයි මේ දෙවියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සරණ කියන එක එහෙම දෙයක් නෙමෙයි. මේ සරණ කියන එක වෙනමම දෙයක්. ඇත්තටම සරණ කියලා කියන්නේ දැන් ඔය අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඔය සරණ මංගල්‍ය කියලා කියන්නේ. සරණ මංගල්‍ය කියලා කියන්නේ ඇත්තම කතන්දරේ කියනවා නම් ස්ත්‍රියක් හා පුරුෂයෙක් දැන් ඔය විවාහ වෙනකොට සරණ මංගල්‍ය කියලා කියනවා. ඒ කියන්නේ ඒ ස්ත්‍රියට පුරුෂයාගේ සරණයි පුරුෂයාට ස්ත්‍රියගේ සරණයි කියන එකනේ. ඒ කියන්නේ මේ දෙන්න එකට එකතු වුණාම ඒ කියන්නේ පුරුෂයා ස්ත්‍රියගේ පස්සෙන් යන්න ඕනේ ස්ත්‍රිය පුරුෂයාගේ පස්සෙන් යන්න ඕනේ කියන එක තමයි ඒකේ ඇත්තම කියන තේරුම. වෙන අයගේ පස්සේ යන්න බෑ. එතකොට ස්ත්‍රියට සරණ තියෙන්නේ පුරුෂයාගේ පුරුෂයාට සරණ තියෙන්නේ ස්ත්‍රියගේ. එතකොට මේ ඒක තමයි ඒකේ තේරුම. එයා මෙයාගේ පිටිපස්සෙන් යන්න ඕනේ මෙයා එයාගේ පිටිපස්සෙන් යන්න ඕනේ කියන. එතකොට දැන් බුද්ධ සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඇත්තම කිව්වොත් අපි බුදුන්ගේ පිටිපස්සෙන් යනවා කියලා කියන එකයි. ඒ කියන්නේ බුදුන්ගේ පිටිපස්සෙන් පාගමන් කරනවා කියන එකයි. තවත් අර්ථයකින් කියනවා නම් අපේ රෝල් මොඩල් එක වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ තියෙනවනේ මේ රෝල් මොඩල් එකක් කියලා එකක් තියෙනවනේ. මම මෙයා වගේ වෙන්න ඕනේ. මම මේ අර නළුවා වගේ වෙන්න ඕනේ. අර දේශපාලඥයා වගේ වෙන්න ඕනේ කියලා එයාව අනුකරණය කිරීමක් තියෙනවා. ඒතර අනුකරණය කිරීම කියන්නේ එයාව අනුව හැසිරෙනවා කියලා කියන එක. එතකොට ඒ වගේ වෙන්න තමයි බලන්නේ. ඒ කියන්නේ ඒ වගේ කතා කරන්න බලනවා, ඒ වගේ hina වෙන්න බලනවා, ඒ වගේ ඇවිදින්න බලනවා, ඒ වගේ ඇවතුම් පැවතුම් තියාගන්න බලනවා. ඒ ආදී නොඑක් වශයෙන් එයා ඒ කොටිම කිව්වොත් නිකන් එයාව අනුකරණය කරලා එයා වගේ කෙනෙක් වෙන්න බලනවා. ඒතර ඇත්තටම ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ බුදුහාමුදුරුවෝ අනුකරණය කරනවා කියන එක. අපි එයා වගේ වෙන්න හදනවා කියලා කියන එක. ඒතර ඉතින් අපි කාවත් වගේ අනුකරණය කරනවා නෙමෙයි නළුවෙක්වත් දේශපාලඥයෙක්වත් වෙන යම් පෘථග්ජන පුද්ගලයෙක් කරනවා වගේ නෙමෙයි දැන් බුදුරජාණන් වහන්සේ අනුකරණය කරනවා කියන එක. එතකොට බුදුන් වහන්සේ වගේ බුදුන් වහන්සේගේ කායික මේ ඇවතුම් පැවතුම් අපි ජීවිතයට ළඟා කරගන්න ඕනේ. ඒ වගේ සිතුම් පැතුම් මානසික සිතුම් පැතුම් අපි ජීවිතයට මේ ළඟා කරගන්න ඕනේ. එතකොට ඒ විනය ඒ හැසිරීම ඒ ප්‍රඥාව ආදී ඒ සියලු දේවල් ඒ සීලය ඒ සමාධිය ඒව ඔක්කොම අපි අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. ඒක තමයි හරි විදිහට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මම බුදුරජාණන් වහන්සේගේ පසුපස ගමන් කරන කෙනෙක්. උන්වහන්සේ වගේ වෙන්න හදන කෙනෙක්. උන්වහන්සේ මගේ රෝල් මොඩල් එක. ඒකයි ඇත්තම කියනොනම් තේරුම. එතකොට අපි උදේට මේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම තේරුම අපි ඒක සිහිපත් කරලා දෙනවා. මම උන්වහන්සේ වගේ වෙන්න හදන කෙනෙක්. මට ශක්තිය දෙන්න මට ධෛර්යය දෙන්න. ඒතර දවල්ට කිව්වත් එහෙමයි රැට කිව්වත් එහෙමයි. කොහේ කිව්වත් අපි උන්වහන්සේ වගේ වෙන්න හදනවා මිසක් වෙන කෙනෙක් වගේ වෙන්න හදනවා නෙමෙයි. ඒ ඇත්තම කිව්වොත් අර follow me කියලා කියන්නේ.
ඒ කියන්නේ මාව අනුකරණය කරන්න කියලා කියන්නේ. අන්න ඒ වගේ ෆලෝ කරනවා. ඒතර අද කාලේ ඉතින් ළමයි මොන කවුද ෆලෝ කරන්නේ? ඇත්තටම ඉතින් ඔය ෆලෝ කරනවා කියලා දැන් ඔය ෆෝන් වල, Facebook වල ඔය තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒතර දැන් ඒ ෆලෝ කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පෘථජන මිනිස්සයෝ ඒගොල්ලන්ගේ කන හැටි, බොන හැටි, අඳින හැටි, ගමන් බිමන් යන හැටි, හැසිරෙන හැටි ඒවනේ ෆලෝ කරන්නේ. ඒතර ඒ මේ ෆලෝ කරලා ආදර්ශයක් ගන්න හදන්නේ ඒ වගේ. ඉතින් ඒ ඇත්තෙම ඉතින් ෆලෝ කරන්න ඕන සුදුසුම පුද්ගලයා අපේ භාග්‍යවතුන් වහන්සේ. වෙන කවුරුවක්වත් නෙමෙයි. මොකද අනිත් අය ෆලෝ කරා කියලා ඉවර වෙලා අපිට ගන්න දෙයක් නැහැ මේ ලෝකේ. රාග, ద్వේෂ, මෝහ ඒව තමයි මේ අපේ හිතට තව ඇතුළු වෙන්නේ ඒවා. ඒ අය ෆලෝ කරා කියලා ඉවරලා අපේ හිත කවදාක්වත් නිවීමකටපත් වෙන්නේ නැහැ. නිදහසකටපත් වෙන්නේ නැහැ. විමුක්තියකටපත් වෙන්නේ නැහැ. ඒව ෆලෝ කරා කියලා. එන්න මේ හිත ගිනි ගන්නවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවිලෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සරණ යනවා කියලා කියන්නේ ෆලෝ කරනවා කියලා කියන්නේ අපේ හිත නිවෙනවා. උන්වහන්සේගේ ගති පැවතුම්, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම්, සීලය, සමාධි, ප්‍රඥාව අපි පොඩ හෝ අපේ ජීවිතයට ලං කරගන්නවා. ඒකයි බුද්ධ සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒ ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනත් ඒකයි. අපි ධර්මයේ ෆලෝ කරනවා කියන එක. මේ වෙන දෙයක් ෆලෝ කරනවා නෙමෙයි. ඒ ධර්මයේ උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයේ ෆලෝ කරනවා කියන එකේ ධර්මයේ ಗುಣ තියෙනවනේ. ඒ ಗುಣ අපේ ජීවිතයට ගන්නවා කියන එක. මේ ඒව අනුව අපි ජීවිතේ හැඩගස්ස ගන්නවා කියන එක තමයි ඒකේ තේරුම. ධම්මසරණ මේ ගච්ඡාමි කියලා කියන්නේ. පිටිපස්සෙන් යනවා අපි ධර්මයේ ෆලෝ කරනවා. අපි ඒ ධර්මය අනුව හැසිරෙනවා කියලා කියන එක තමයි මේ ධම්මසරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒතර සංඝසරණං ගච්ඡාමි කියලා කියන්නත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ මාර්ගඵලලාභීන් ඒ උත්තමයන් කෙලෙස් නැති කරපු උත්තමයන් මං අනුගමනය කරනවා මං ෆලෝ කරනවා මං එයාගේ පිටිපස්සෙන් යනවා සරණ යනවා කියන්නේ පා පිටිපස්සේ ගමන් කරනවා කියන්නේ ඒක උන්වහන්සේලාත් කෙලෙස් නැති කරපු උන්වහන්සේලාත් රාග ద్వේෂ මෝහ වලින් තොරයි. ඒතර මමත් ඒ විදිහට අනුගමනය කරනවා. ඔවුන් වගේ හැසිරෙනවා. ඔවුන්ගේ දේවල් ජීවිතේට ආදර්ශමත් විදිහට ගන්නවා. මේ පොඩ්ඩකින් හෝ අපි ඒ තැනට මේපත් වෙනවා කියන එකයි කියන්නේ. ඒක නිසා ඒ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එකේ හොඳට අර්ථය තේරුම් ගන්න අර්ථය ඕක තමයි. ඒ කියන්නේ උන්වහන්සේ ෆලෝ කරනවා, උන්වහන්සේගේ පා පිටුපස්සේ යනවා කියන එක, උන්වහන්සේ වගේ වෙන්න හදනවා කියන එක, උන්වහන්සේ අපේ රෝල් මොඩල් එක මේ කරගන්නවා කියන එක තමයි. ඒක හොඳට මේ මතක කරගන්න පුතේ. හරි නේද? හොඳයි. තෙරුවන් සරණයි.